ධෛර්ය සම්පන්න ක්‍රියාකාරීත්වයන් වෙනුවෙන් අපි භික්ෂුන් වහන්සේලා හැටියට සතුටටපත් වෙනවා වගේම ගරු කරනවා ඔබට. ඉතින් ඒ ගරුත්වය අපට වඩා අපේ රටේ විශේෂයෙන්ම විදේශගත වෙ ඉන්න එස්සත් එමියුර් රාජ්‍යයේ ජීවත් වෙන සියලුම දායක පින්වතුන් මැදිහත් වෙලා මේ උතුරු නැගෙනහිර පළාත්වල විශේෂයෙන්ම ජාතික ගැටලුවක් හැටියට වසර ගණනාවක් පුරාවට පැවතුනා වූ ඊළාම් යුද්ධය නිසා සිංහල ජනතාවට සිදුවෙච්ච සියලුම අහිමි වෙච්ච දෑ නැවත ලබා දීමක් වශයෙන් මුත් ඒ වගේම මේ ඊළමක් කරගන්න යන උතුරු නැගෙනහිර පළාතේ මඩකලපුව දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම මේ කොස්ගොල්ල වගේ ගම්මානවල ඒ අතහැරලා දාලා ගියපු ඉඩම් දීපල සම්පත් නැවත ලබා ගන්නට පුළුවන් වෙන පරිදි කටයුතු කරන්නේම අර ඊළම කියන එක වළක්වා ගැනීමට. ත්‍රිවිධ සංවිධාන විසින් වෙනම රටක් ගොඩනගා ගන්නට හදන මේ ක්‍රියාවලිය නවත්වන්නට නම් අපේ සිංහල ජාතියක් නැවත නැවත මේ නැගෙනහිර පළාත්වල උතුරු පළාත්වල තිබිච්ච තමන්ගේ දීපල සම්පත් සියල්ල සොයා සපයාගෙන එක රටක එක ජාතියක් හැටියට